මට බියර් බෝතල් ටිකක් දාන්න. එච්චරද? මට අයිස්ක්‍රීම් half ගලන් දාන්න. මට ලොකු කොමඩු ගෙඩියක්. පැණි කොමඩු. පැණි කොමඩු? ඔව්. අනේ සමාවෙන්න. පැණි කොමඩු නම් ගෙනාපුවා ඉවරයි. ගෙනාපු ගමන් දෙන්නම්. මං කරලා ගමු මං කරලා පටවන්නකෝ මොනවද බලන් ඉන්නේ ඒ තලිච්ච ටික අයින් කරලා දාන්න තලිච්ච කිරි ටික අයින් කරන්න අන්න දවල් වෙනවා ළමයි දැන් අපි මං කරලා ලෝකෙන්න ඔය කණ්ඩායම මෙහාට ගේනවා අන්නේ මෙහාට ගේනවා මෙන්න උඹේ කොටස. පැණි රසයි නේද? නේද මගේ ඉත්තෑවෝ? හොඳම ගෙඩි කඩාගෙන හොරා මගේ හොඳම කොමඩු කඩන් කන පුංචි හොරා කොහෙද දුවන්න හදන්නේ දුවන්න අනේ මගේ ඉත්තෑව පැනලා ගිහි. ඔහම ඉන්නවා ඉන්න නේද කිව්වේ කොහෙද දුවන්න හදන්නේ අනේ මගේ ඉත්තෑව පැනලා ගිහි මට ඌ අල්ලලා දෙන්න. ඌට මගේ හොඳම කොමඩු කවුවා නේද? මම මුකුත් දන්නේ නැහැ සී. මොකුත්ම දන්නේ නැහැ. ඉන්නවා. මේ ගමන බේරිලා යන්න හම්බෙන්නේ නැහැ මගෙන්. ඔහම ඉන්නවා. ඉන්න නේද කිව්වේ? දුවන්නේ ඉන්න නේද කිව්වේ? දුවන්නේ නැහැ. ඔහම ඉන්නවා. බලාගෙන මගේ බාල්දු දැලේරයි. ගොඩට එනවා. වතුරට. ගොඩට. එන්න වතුරට. ගොඩට. ඉක්මනට ගෙදර යනවා. මේ අඳුරු තරම්. බ්ලෑ. මොකද? බලමුද? මොකද සතා? මන් දන්නේ. හරියට මීයකු ගෑන්ගේ කූරු ගහලා වගේ. මූට නැට්ටක් නෑනේ. නැට්ට පූස කාලා වෙන්න ඇති. ඌට වෙඩි තිබ්බ නේද? බොරු උණ්ඩේ මේ බලන්න මට වැදෙනවද? අපි මූ අල්ලගමු. අම්මට ගිහින් පෙන්නමු නේද? ඕයි. නපුරෙක් වගේයි. මං කිව්වා. බලාගෙනයි එන්න. ඌයි රිදෙනව නේද? තාම රිදෙනවද? නෑ. මේකව මේ මල්ලේ දාගමු. හොඳයි. අම්මේ ඇවිල්ලා බලන්නකෝ අම්මේ. අපි ඇල්ලුවා කටු තියෙන සතෙක්. අම්මේ ඇවිල්ලා බලන්නකෝ අම්මේ. කටු තියෙන සතෙක්? හරි අමුතු සතෙක්. කට තියෙන මීයෙක් වගේ මීයෙක් ලොකු මීයෙක් වගේ. නැන්දේ බලන්නකෝ. මේක මීයකට වඩා සැරයි. ඔව් නැන්දා. මූ අනිනවා.
මේක කටු තියෙන මීයක් නෙවෙයි ඉත්තෑවෙක් වගේ මූට කියන්නේ හෙජ්හොග්. හරි පොඩි. පොඩි හෙජ්හොග්. පොඩි හෙජ්හොග්